අඩු වෙන්න පුළුවන්. ඉතින් වෙනම එයාලයින් එකක් දීලා කොහොම විසිකුණාද කියලා කොහොම හරි හෙන දුරක් විසිකුණා. ඉතින් අද බැරල් එක ක්ලීන් කරන වීඩියෝ එක ආවා. ඉතින් ওই විදිහට තමයි බැරල් එක එතකොට අඟල් දෙකක් වගේ තමයි සයිස් එක තිබ්බේ. මෙහෙම මොකක්ද මේ ටික ඔයගොල්ලන්ට පේනවා ඉතින් මාරම තව channel එකේ පෙන්නේ ඔක්කොම මාළු වීඩියෝ එකේදී දිග අඩි 7ක් වගේ ඒ වගේම පල්ල අඩි 3ක් වගේ ඒ වගේම මේකට Hey guys, welcome back to my YouTube channel. ඉතින් thumbnail එක දැක්කම ඔයගොල්ලෝ දන්නවා ඇති දැනටමත් වීඩියෝ එක මොකක්ද කියලා. ඉතින් අද බැරල් එක ක්ලීන් කරන වීඩියෝ එක තමයි තියෙන්නේ. බැරල් එක කිව්වම බලනවා ඉතින් ඔයගොල්ලෝ මොන බැරල් එකද කියලා. ඉතින් මේ බැරල් එක මම පළවෙනි වතාවට channel එකේ පෙන්නුවේ ඔක්කොම මාළු වීඩියෝ එකේදී. ඉතින් ඔක්කොම මාළු වීඩියෝ එක තාමත් බලලා නැත්නම් අනිවාර්යෙන් ඒකත් ගිහලා බලන්න. ඉතින් මම ඒකේ link එක පල්ලෙහා description එකට දාන්නම්. ඉතින් ඊට පස්සේ මම දැන් මාස දෙකමාරකට වගේ කලින් දැම්මා ඒ බැරල් එකේ ෂෝට් වීඩියෝ එකක්. ඉතින් මේ ෂෝට් වීඩියෝ එක තමයි මේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ බැරල් එක තමයි අද වීඩියෝ එකේදී ක්ලීන් කරන්න යන්නේ. ඒ වගේම කියන්න ඕනේ මම බැරල් එකට දෙන්නේ මේ වීඩියෝ එකේදී ෆුල් ක්ලීන් අප් එකක්. මම සාමාන්‍යයෙන් මගේ සෙටප් වල ෆුල් ක්ලීන් අප් එකක් දෙනවා අඩුයි. ලොකු කාලයක් මේන්ටේන් කරන්නේ වෝටර් චේන්ජ් වලින්. හැබැයි බැරල් එකට ෆුල් ක්ලීන් අප් එකක් දෙන්න වෙනවා. ඒකට හේතුව තමයි බැරල් එකට ෆුල් ක්ලීන් අප් එකක් දීලා දැනට අවුරුදු 2ක් වෙනවා. ඒ වගේම බැරල් එකට අවුරුදු 1මාරක් යනකම්ම කිසිම වෝටර් චේන්ජ් එකක් දීලා නැහැ. ඉතින් ඒක නිසා තමයි ඒකට ෆුල් ක්ලීන් අප් එකක් දෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ බලන්න ඇති අවුරුදු 1මාරක් යනකම් වෝටර් චේන්ජ් දීලා නැහැ කිව්වේ. මෙහෙමයි බැරල් එකේ පොඩි ලීක් එකක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් වැස්ස වහිද්දී ඒක පිරෙනවා. ලීක් එක නිසා වැඩි වතුර ටික අඩු වෙලා යනවා. ඉතින් ඒ විදිහට හරිය ස්වභාවිකව හරිය වෝටර් චේන්ජ් එක ලැබිච්ච නිසා තමයි ඒක එච්චර කාලයක් පැවතුනේ. නැත්තම් අතරම අවුරුදු 1මාරක් නේ ඒක ලොකු කාලයක්. එතකොට එච්චර ලොකු කාලයක් කිසිම වෝටර් චේන්ජ් එකක් නොදී කිසිම ෆිල්ටර් එකක් නැතුව පවත්වා ගන්න හරි අමාරුයි. ඉතින් කොහොම හරි අපි වීඩියෝ එකට ගිහින් නම් බලමු බැරල් එක කොහොමද ක්ලීන් වෙන්නේ, බැරල් එකේ ඉන්න මාළු මොනවද කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනේ තාම channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් upload කරපු ගමන් ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්. එහෙනම් අපි යන් වීඩියෝ එකට. ඔන්න guys බැරල් එක ගාවට ආවා. ඉතින් ওই විදිහට තමයි බැරල් එක දැන් තියෙන්නේ. ඉතින් ඔයගලන්ට පේනවා ඇති guys මාරම විදියට හයිඩ්‍රිල වැවිලා තියෙනවා. ඉතින් මෙච්චර හයිඩ්‍රිල වැවෙන්න දෙන්න එපා. මොකද ඒකෙන් බෝට් එකේ ස්වභාවිකව දිවෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඉතින් වෙනම එයාලයින් එකක් දීලා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි එහෙම නැත්තම් මෙච්චර තට්ටු ගණන් වැවෙන්න දෙන්න එපා. එහෙනම් guys මුලින්ම අපි පැල ටික අයින් කරගමු. ඕගලන්ට පේනවා ඇති පෝතස් වල හොඳටම වැවිලා තියෙනවා. ඔක්කොම මාළු වීඩියෝ එකේදී මෙච්චර තිබ්බේ නැහැ. කොළ කිහිපයක් තිබ්බේ. හැබැයි දැන් නම් හොඳටම වැවිලා තියෙන්නේ. ඕගලන්ට පේනවා ඇති බැරල් එක හැපැත්තෙන් තව වතුර පිරිච්ච දෙයක් තියෙනවා. ඒක අඩිය දිරච්ච විල් බැරෝවා. ඕක මම ඊට පස්සේ සිමෙන්ති දාලා අඩිය හදලා ගත්තා. ඕක ඉතින් පොඩි කාලේ කරපු පිස්සු වැඩක්. ඕකට දැන් අවුරුදු 8ක් 9ක් වගේ වෙනවා. විශේෂ මාළුවෙක් නෑ ඒකේ. ගප්පි කිහිප දෙනෙක් තමයි ඉන්නේ. ඔය අතර ගන්න guys අනුබියස් හස්ති ෆොයිල් පැලයක්. ඕකේ කොළ අනුබියස් නාන වගේ තිබ්බට අනුබියස් හස්ති ෆොයිල් පැලයක්. මම හිතන්නේ කොළ ඔච්චර පොඩියට තියෙන්නේ වතුරෙන් එළිය වැවිච්ච නිසා වෙන්නේ නැති. ඉතින් guys දැන් අපි මේකේ ඩ්‍රිප් ෆුඩ් ටිකයි හයිඩ්‍රිල් ටිකයි අයින් කරගමු. දැන් guys මාළු ටික අල්ලගන්න අපි වෙනම බේසමකට වතුර ටිකක් පුරවගමු. දැන් අපි එනම් මාළු ටික අල්ලන්න පටන් ගමු. ඔතනදී මාළුවට පොඩි අනතුරක් වෙනවා. ඔයාලට පේනවා ඇති දැල ඇතුලේ ටින්ෆොල් බාබ්ලා දඟලද්දී ටින්ෆොල් බාබ් කෙනෙක්ගේ ඇඟේ වැදිලා කහපාට ග්ලෝටෙක්ටර් කෙනෙක් දැලෙන් එළියට විසික් වෙනවා. හිතා ගන්න බෑ කොහොම විසික් වුණාද කියලා. කොහොම හරි හෙන දුරක් විසික් වුණා. මාළුවට හැබැයි කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. එහෙනම් අපි ඊතුරු මාළු ටික අල්ලගමු.
මේකට මම ළඟදී බ්ලැක් මොලේ කිහිප දිනකුයි රෙඩ් ප්ලේට් කිහිප දිනකුයි දැම්මා. ළඟදී කියන්නේ මාස 2කට වගේ කලින්. ඒ වගේම ඔක්කොම මාළු වීඩියෝ එකේදී 3 ෆීට් එකේ හිටපු හුඟක් මාළු වර්ග දැම්මේ මේකට. විශේෂයෙන් රෆයි කැට්ෆිෂ් පෙයා එක. ඒ වගේම 4 ෆීට් පාන්ඩර් ටැංක් එකේ හිටපු චයිනීස් ඇල්ගීටර්ස්ලා ඔක්කොම දැම්මේ මේකට. හැබැයි මම සර්ටිෆිකේට්ස් කරන්නේ නැහැ. ඒ මාළු ඔක්කොම තාම මේක ඉන්නවා කියන එක. මොකද මම දන්නේ නැහැ හරියට මේ මාළු ඉන්නවද නැද්ද කියන එක. ඒකට හේතුව මම ලොකු අවධානයක් දුන්නේ නැහැ මේකට. මාළු කෑම දැම්මා විතරයි. ඒ වගේම ඔක්කොම මාළු වීඩියෝ එකේදී එක මාළුවෙක්ව පෙන්නුවේ නැහැ ඔයගලන්ට. ග්‍රීන් ටයිගර් ලෝච් කෙනෙක්ව. ඉතින් එයාගේ Google එකෙන් ගත්ත ෆොටෝ එකක් තමයි එදා පෙන්නුවේ. ඉතින් අද ඔයගලන්ට එයාව බලා ගන්න පුළුවන් වෙයි. හැබැයි මේකේ හිටියොත් විතරයි. ඉතින් ඔයගොල්ලෝ බලන්න ඇති ඇයි මේ කාඩිනල් ටෙක්ටරල විශේෂයෙන් පෙන්වන්නේ කියලා. ඉතින් මේගොල්ලෝ මංගාවට ඇවිල්ලා දැන් අවුරුදු 2කමාරක් වගේ වෙනවා. ඉතින් දැන් බැරල් එකට දාලත් අවුරුදු 2ක් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් කාඩිනල් ටෙක්ටර කෙනෙක්ගේ ලයිෆ් ස්පෑන් එක අවුරුදු 4ක් නේ. ඉතින් මේගොල්ලන්ටත් දැන් අවුරුදු 3මාරක් වගේ වයස ඇති කියලා මම හිතනවා. ඔන්න ගයිස් ටීම් ෆෝයිල් බාබ්ලා දෙන්නම ඇල්ලුවා. කලිනුත් අල්ලගත්තා. හැබැයි අර මාළුවෙක් එළියට විසික් වෙච්ච නිසා නෙට් එක අතාරින්න සිද්ධ වුණා. ඔන්න සිලඩොල කෙනෙක් අල්ලගත්තා. තවත් එක්කෙනෙක් ඉන්නවා අල්ලන්න. ඔන්න අනිත් එක්කෙනාවත් අල්ලගත්තා. ඔන්න ගයිස් රෆාල් කැට්ෆිෂ් කෙනෙක්වත් අල්ලගත්තා. අනිත් එක්කෙනාව හෙව්වට එයා බැරල් එකේ හම්බුන්නේ නැහැ. ඊට පස්සේ හොයලා අන්තිමටම එයාව ඔන්න ඔය බේස්මේ තියෙන ඩ්‍රිෆ්ට් ෆුඩ් එක අස්සෙන් තමයි හොයාගත්තේ. ඔන්න ගයිස් අන්තිමට මාත් ආසාවෙන් බලන් හිටපු මාළුව අල්ලගත්තා. මේනි ග්‍රීන් ටයිගර් ලෝච් කෙනෙක්. ඉතින් මෙයාව මම ලොකු කාලයකට කලින් තමයි බැරල් එකට දැම්මේ. එතකොට අඟල් 2ක් වගේ තමයි සයිස් එක තිබ්බේ. දැන් අඟල් 3මාරක් වගේ වෙනවා. ඔය කලයක අඩු කරන් හිටියට සෙටප් එකේ ඉද්දි ඔයිට වඩා කල එකක් තියෙනවා. ඔය ඉන්නේ ගයිස් චයිනීස් ඇල්ගීට එකේ ගෝල්ඩන් එක කෙනෙක්. ඔය ඉන්නේ ගයිස් චයිනීස් ඇල්ගීට එකේ ගෝල්ඩන් ස්ට්‍රයිප් එක කෙනෙක්. ඉතින් ගයිස් ඔන්න අන්තිමටම අල්ලගත්ත එක්කෙනා චයිනීස් ඇල්ගීට එකේ ස්පොටඩ් කෙනෙක්ව. ඔන්න ගයිස් බැරල් එකේ හිටපු ඔක්කොම මාළු ටික දැන් අපි අල්ලගෙන ඉවරයි. ඔය තියෙන මේකේ තිබ්බ හයිඩ්‍රිල ටික ඉතින් ඔයගලන්ට පේනවා ඉතින් මාරම තොගයක් තිබ්බා. ඔය ඉන්නේ ගයිස් රෙඩ් ප්ලේටි පැටව කිහිපයක්. දැන් රෙඩ් ප්ලේට්ලා දාලා මාස 2ක් වෙනවනේ. ඒ කාලේ අතුරුතර බ්‍රීඩ් වෙච්ච පැටව ටික. ඉතින් ඔහොම හරි ඉතුරුලා ඉන්නේ හයිඩ්‍රිල තිබ්බ නිසා. දැන් අපි චිප් ගල් ටිකයි වතුර ටිකයි අයින් කරගමු. ඔන්න ගයිස් අපි බැරල් එකේ තිබ්බ චිප් ගල් ටිකයි වතුර ටිකයි සේරම ටික අපි අයින් කරලා ඉවරයි. ඉතින් ඔයාලට පේනවා ඇති බැරල් එකේ ඇතුළ කොහොමද තියෙන්නේ කියලා. ඔන්න ගයිස් බැරල් එකට වතුර පුරවගෙන ඉවරයි. ඔයාලට පේනවා ඇති දැන් චිප් ගල් ටිකත් හොදගත්තා. දැන් ඉතින් ඒ ටිකත් මේකට දාගන්න තමයි තියෙන්නේ. ඔන්න ගයිස් චිප් ගල් ටික දාගත්තා. දැන් ඉතින් මේකට ඩ්‍රිෆ්ට් ෆුඩ් එක දාලා සෙටප් එක හදලා මාළු ටික දාගමු. ඔන්න ගයිස් දැන් මාළු ටික අල්ලගෙන බෑග් ගත කරලා තියෙන්නේ. ඔයගලන්ට සෙටප් එක පේනවා ඇති. කලින් තිබ්බ විදියම තමයි. ලොකු වෙනසක් කරන්න ගියේ නෑ. ඒ වගේම ටිම් ෆෝල් බබ්ලා දෙනවා සිලඩොල දෙනවා දැනටම බැරල් එකට දාගෙන ඉවරයි. සමාවෙන්න මට ඒක වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් ඒ දාගත්ත සිලඩොල දෙන්නේ ටිම් ෆෝල් බබ්ලා දෙන්නට අමතරව මෙතන මාළු කිහිපයක් අඩුයි. ඉතින් ඒ ගැනත් ඉස්සරහදී මම කියන්නම්. එහෙනම් අපි මේගොල්ලෝ ඇක්ලිමේට් කරගමු. ඔන්න ගයිස් මේගොල්ලෝ ඇක්ලිමේට් කරගෙන ඉවරයි. එහෙනම් අපි මේගොල්ලෝ බැරල් එක රිලීස් කරගමු. මේ මොකක්ද මේ? ඉතින් ඕගොල්ලෝ දන්නවා අඩියතර ප්ලාන්ට් ටැංක් එක අයින් කරා. ඉතින් ඒ අයින් කරන කලින් මම වීඩියෝ එකකදී කිව්වා අඩියතර ප්ලාන්ට් ටැංක් එක අයින් කරොත් අනිවාර්යෙන් ඒකේ පැල ඩ්‍රිප් ෆුඩ් ඒ හැමදේම දාන්න වෙනම ඉටිකොල වලින් මොකක් හරි හදනවා කියලා. ඉතින් අන්නේ හදනවා කිව්ව එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඇත්තටම මේක හදිස්සියේ හදපු එකක්. මොකද මාත් නොහිතපු වෙලාවක දවල් වරුවක තමයි 4 ෆීට් එකේ ස්ටෑන්ඩ් එකේ ප්‍රශ්න ගැන දැනගත්තේ. ඉතින් ඒ දැනගත්ත ගමන් මාළු ටික අල්ලලා වතුර ටික අයින් කරලා සෙටප් එක අයින් කරලා වැල් ටික හොදලා ඒ හැම දෙයකටම පස්සේ තමයි මේ වැඩේට බැස්සේ. ඉතින් මම හිතනවා මේක හදලා ඉවර වෙද්දී රෑ 7-8 වගේ වෙන්නේ නැති කියලා. ඒක නිසා බාහිර පෙනුම ගැන ලොකුවට හිතන්න එපා.
ඉතින් මම අර බැරල් එකට කලින් දැම්මේ අපි අල්ලගත්ත මාළුන්ගෙන් කිහිප දෙනා. ඉතින් ඉතුරු කිහිප දෙනා තමයි මෙතන ඉන්නේ. මෙතන ඉන්නේ ඩෙල් ප්ලේටි සෙට් එකයි බ්ලැක් මොලි සෙට් එකයි ඇල්ගීටර්ස් 3 දෙනයි. ඉතින් මේ කට්ටියව දාන්නේ මේකට. මොකද මේකේ මාළු නැහැ. ඔන්න ගයිස් මේගොල්ලන්වත් ඇක්ලිමේට් කරගත්තා. දැන් මේගොල්ලන්ව මේක රිලීස් කරගමු. ඉතින් කලින් බැරල් එකට මාළු රිලීස් කරන වීඩියෝ එකක් දාන්න බැරි වුණා. ඒකට සමා වෙන්න. කොහොම හරි එතනදී මම බැරල් එකට මාළු රිලීස් කරද්දී කලින් සෙටප් එකේ වතුර බැරල් එකට එකතු කරේ නැහැ. කොහොමත් ඔයගොල්ලෝ සෙටප් එකක් ෆුල් ක්ලීන් අප් එකක් කරද්දී කලින් සෙටප් එකේ වතුර කවදාවත් අලුත් සෙටප් එකට එකතු කරගන්න එපා. ඇක්ලිමේට් කරලා මාළුව විතරක් net එකෙන් අල්ලලා එකතු කරගන්න. ඉතින් මේකට නම් ඔයගොල්ලෝ දකින්නදී එහෙම විශේෂයක් කරේ නැහැ. කලින් සෙටප් එකේ තිබ්බ වතුරත් එක්කම තමයි මාළු ටික රිලීස් කරේ. ඒකට එකක් තමයි මේක වෙනම සෙටප් එකක්. ඒ වගේම මේ සෙටප් එකට එකතු වෙන මුල්ම මාළු සෙට් එකත් මේගොල්ලෝ වෙන නිසා. හැබැයි එතනදිත් පළවට පොඩි රිස්ක් එකක් තියෙනවා. ඉතින් ඕගොල්ලොත් පුරුද්දක් විදියට ටැංක් එකකට මාළු ඇක්ලිමේට් කරලා රිලීස් කරද්දී මාළුව විතරක් net එකෙන් අල්ලලා රිලීස් කරනවා නම් හුඟක් හොඳයි. මේකේ සයිස් එක ගැන කතා කරොත් මේකේ දිග අඩි 7ක් වගේ, ඒ වගේම පළල අඩි 3ක් වගේ, ඒ වගේම මේකට උස අඩියක් වගේ වෙනකම් වතුර පුරව ගන්න පුළුවන්. ඉතින් guys ඔය විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා පළවෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන් ලයික් කරන්න. ඒ වගේම කියන්න ඕනේ දැන් බැරල් එක ක්ලීන් කරලා මාසයක් වෙනවා. ඒ කියන්නේ මාසයක් පරක් වෙලා තමයි වීඩියෝ අප්ලෝඩ් කරේ. ඉතින් ඒකට සමා වෙන්න. ඒ වගේම මගේ යාළුවෝ පැතුම මතක් කරන්න ඕනේ. කොල්ලා මාර්ම සබ්ස්ක්‍රයිබ් දුන්න මේ වීඩියෝ කරගන්න. ඉතින් ඒකට තෑන්ක්ස් මචං. යන්න කලින් මතක් කරන්න ඕනේ තාම channel එක subscribe කරන්න නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. තවත් දවසක තවත් අලුත් වීඩියෝ එකක් සෙට් වෙනකන් අද ගෙල්ලෙන්න හැමෝටම සුබ දවසක්.